මොහමඩ්ට දාන්න මොහමඩ් රිකාස්නේ බැට් කරන්නේ 95ද? කවුද බැට් කරන්න දෙන්න? Yano Faris සමගින් නිෂාම් යනු 1992 කණ්ඩායම සහ ආදර්ශනීය පහරක් එල්ල කරන උඩ පාදුවා තේර දමනාපිය ක්‍රීඩාලෝලිය සරණි ලෝණන් කලාපේ පන්දුරක් විසිරි ක්‍රීඩකයා තුරුවල පන්දුරක් කීමක් ඒ අතර වාරේ ෆයිස්ට් නැවත ජීවයක් එකතු වුණ අපේ ක්‍රීඩාලෝලිය හිතවතුනි දැන් ලකුණු තත්ත්වය ලකුණු 1යි 2යි අපේ ක්‍රීඩාලෝලිය සරණි යනු පන්දු යවන ක්‍රීඩකයා नाम शीट पे ක්‍රීඩාලෝලිය හිතවතුනි ඒ වර දර්ශනීය ලොෆ්ටර් ඔෆ් ඩ්‍රයි පහරක් එල්ල කළා මේ ක්‍රීඩා පිටියේ තුරම ස්ථානයෙන් පහර එල්ල කර දැමුවා ෆයිස් මේ තවමත් මේ ජයිලානි ක්‍රීඩා පිටිය තුළ වළංගු රණශූරයෙක් බව දෙවන පන්දුව තුළ උඩ පන්දු අතෑරීමේ වරදට ප්‍රතිවිපාක ලබා දෙනවා දැන් ප්‍රිය ක්‍රීඩාලෝලිය හිතවතුනි මේ අංක 333 ජර්සිය ඔහුටම ගැලපෙනවා ප්‍රිය ක්‍රීඩාලෝලිය අසනදී ඒ තරම් साहसिक ක්‍රීඩකයෙක් එවරා ස්ටොප් කිරීමකට අසු කරගත්තාද ඉල්ලීමක් කරන අපේ ක්‍රීඩාලෝලිය අසනනි කාදීම ස්ටොප් කිරීමක් සිදු කළේ ඒ අනුවේ තුන්වෙනි විනිසුරුට ලබා දෙනවාද එයානෝ තුන්වෙනි විනිසුරුට ලබා දුන්නා තරග තීරකතුමනි මදකට සම්බන්ධ වේ හේතුයි මේ තරගයේ ස්ටම්ප් කිරීමකට හසු කිරීමක් බදුව ඉල්ලීමක් කරනවා එයානෝ ප්‍රධාන විනිසුරුතුමනි රවිදු විනිශ්චයකාරතුමාට ආරාධනා කර සිටිනා මෙම ස්ථානයට නැවත නැරවීම සඳහා දැන් සියල්ල රවි ක්‍රිෂ්ණන් විග්නේශ්වරන්ගේ සජීවීකරණය තුළට පැමිණ තිබෙනවා නැත්නම් තුන්වන විනිසුරුතුමාට දැන් හිසගෙන තිබෙන්නේ ප්‍රිය ක්‍රීඩාලෝලිය අසනනි Bat නොදවීගිය ක්‍රීඩකයෙක් හැටියට සඳහන් කරන අපේ ක්‍රීඩාලෝලිය අසන්නනි නොදවීගිය ක්‍රීඩකයෙක් හැටියටයි සඳහන් කරන්නේ දවීගිය ක්‍රීඩකයෙක් නොවේ නොදවීගිය ක්‍රීඩකයෙක් හැටියටයි සඳහන් කරන්නේ අපේ ක්‍රීඩාලෝලිය අසන්නනි තත්ත්වය ලකුණු 8යි දැන් අවස්ථා දෙකක් ලැබුණා පායිස්ට අපේ ක්‍රීඩාලෝලිය අසන්නනි නැවතත් ආහෙවරත් තියුණු පන්දුවක් නමුත් ෆයින් හැර යන පන්දුවක් හැටියටයි සඳහන් කරන්නේ ප්‍රිය ක්‍රීඩාලෝලිය අසන්නනි ෆයින් හැර යන පන්දුවක් හැටියටයි යන ලකුණු තත්ත්වය ලකුණු 9 දක්වා ඊළඟ තිබෙන විශාල වේලාවක් ලබා ගන්නට එපා මේ වන විටත් විනාඩි 4ක පමණ කාලයක් ලබාගෙන තිබෙන අපේ ක්‍රීඩාලෝලිය අසන්නනි එවර දර්ශනීය පහරක් සිත් ගන්නාසුළු පහරක් එල්ල කළා දකුණත් පෙරකවා මොහමඩ් ෆයිස් අංක 333 ජර්සිය පැළඳ සිටින ක්‍රීඩකයා ඒ අනුව දැන් තත්ත්වය වෙනත්ම මානයකට රැගෙන යනවා මොහමඩ් ෆයිස්ට උට ලබා දුන්න අවස්ථා දෙකෙන් දැන් ඉතාමත් හොඳින් ප්‍රයෝජන ලබා ගන්නා බව පෙනෙන්නට තිබෙන්නේ එවරත් උඩ පාදුවක් හැටියට පාදුව ගමන් කරන්නේ ලෝලාෆ් කලාපෙන් රැක ගන්න අපේ ක්‍රීඩාලෝලිය හිතවතුනි යාළුවෝ ෆයිස් තුන්වන අවස්ථාවේදී දැවි යනවා
යන ඕනෑම ක්‍රීඩකයෙකුට ලැබෙන අවස්ථා දෙකක් පමණයි. තුන්වෙනි අවස්ථාව අනිවාර්යයෙන්ම දැවියාවක්. යන ලකුණු තත්ත්වය ලකුණු 15යි පිය ක්‍රීඩාලෝලී හිතවතුන් ලකුණු 15 දක්වා ඉහළ නැග තිබෙන්නේ. යන දෙවන පන්දු ආරය ක්‍රියාත්මක කිරීම සඳහා ඉතාමත් ඉක්මනින් සම්බන්ධ විය යුතුයි පන්දු යවන ක්‍රීඩකයා. යන අංක 3 ස්ථානයේ පැමිණෙන ක්‍රීඩකයා මොහමඩ් ඉර්ෂාඩ් පැමිණෙන්නේ අංක 3 ස්ථානයේ. ඉතාමත් ඉක්මන් කරන්න මේ වෙන විටත් විනාඩි 6ක් ගත වී තිබෙන්නේ. යනවා සමෝන් කැඳවා තිබෙන්නේ නවක ප්‍රතිකරුවා හැටියට කැඳවා තිබෙනවා සමෝන්. සමාන පන්දු යවන හැටියට කැඳවා තිබෙනවා සමෝන් අංක 8 ජර්සිය පැන සිටින ක්‍රීඩකයා. ඉතාමත් ඉක්මනින් තරගය පවත්වන මිනිස්සු තුමනි විශාලම කාලයක් ලබා ගන්නවා මේ ලෙජන්ඩ්ස් ක්‍රීඩකීන් සමාන ගෝල්ඩන් අංශයේ ක්‍රීඩකීන් තමයි මේ තරගය විශාල වශයෙන් ප්‍රමාද කරන්නේ පිය ක්‍රීඩාලෝලී හිතවතුනි. තවමත් මා සිතන්නේ ඔවුන් මේ ලබා ගන්නා වේලාව අනුව නැවතත් එක ලකුණට පැතිමාරු කර ගන්නා ලකුණු තත්ත්වය ලකුණු 16යි පිය ක්‍රීඩාලෝලී හිතවතුනි ලකුණු 16යි. දැන් දෙවන පන්දු ආරේ එක් පන්දුවක් පමණයි තවමත් ක්‍රියාත්මක කර තිබෙන්නේ. ඉර්ෂාඩ් පන්දු වන්දුට පහර දෙන සමෝන් ටෙරීව ආයවල දර්ශනීය ලෙෆ්ට් ඩවුන් ඩ්‍රයිව් පහරක් එල්ල කරන උඩ පන්දුවේ ආතහැර දමන පිය ක්‍රීඩාලෝලී අසන්නනි. ඒ අනුව ලකුණු 4ක් බාට පත්වන උත්සාහයක් දරනවා ලෝරන් කලාපය තුළ මේ ක්‍රීඩකයා නවතයට රැක ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ පිය ක්‍රීඩාලෝලී හිතවතුනි. රියාස් කදිම කියාස් කදිම උත්සාහයක් දැරුවා ලෝරන් කලාපය තුළ. මා සිතන්නේ උපස්සියලත් දැන් ඔහුගේ යම්කිසි ආකාරයක මතභේදාත්මක තත්ත්වයකට පත්ව තිබෙනවා පෙනෙන්නට තිබෙන්නේ. ලකුණු තත්ත්වය ලකුණු 20යි වරත් පහරක් එල්ල කරන එක්ස්ට්‍රා සමාන ස්ක්‍රියා කට් පහරක් එල්ල කරන්නේ ස්වීප් කවේ කලාපයෙන් එක ලකුණයි දෙවන ලකුණ කරා වේගයෙන් දිව යනවා පෙනෙන්නට තිබෙන ලකුණු දෙකයි තුන්වෙනි ලකුණ කරාත් වේගයෙන් දිව යනවා ලකුණු 3ක් ලබා ගන්න අපේ ක්‍රීඩාලෝලී හිතවතුනි. යනවා ලකුණු තත්ත්වය ලකුණු 23යි. මේ වෙන විටත් විනාඩි 7යි තප්පර කියා සුබ විශාල වේලාවක් ලබා ගන්නවා. ඒ සිදු කරන්නට එපා පන්දුවෙන් පන්දුව ඔබ යන්නට එපා පන්දු රකින්න පන්දු යවන්න අල්ලකට. ආයවලත් පන්දු පාරක් යොමු කරනවා. එවලත් ඩීපීස් කාලේ කලාපෙන් පන්දු පහර ගමන් කරන්නේ එක ලකුණට පැතිමාරු කර ගන්නා ලකුණු තත්ත්වය ලකුණු 24යි. තවත් එක් පන්දුවක් විතර තිබුණා මේ පන්දු ආරය ඇතුලේ සමෝන්ගේ මේ පන්දු ආරය ඇතුලේ යන ඉර්ෂාඩ් එවරත් තියුණු පන්දුවක් ඉන්සයිඩ් එජ් වදින පන්දුවේ ෆයිනල් කලාපයට පැමිණ පන්දුව අරගෙන එනකොට තවත් එක ලකුණ පැතිමාරු කර ගන්නවා. යන දෙවන පන්දු ආරයට අවසන් වෙනට ලකුණු තත්ත්වය ලකුණු 25 දක්වා ඉහළ නැග තිබෙන්නේ ලකුණු තත්ත්වය. තුන්වෙනි පන්දු ආරය දැන් ක්‍රියාත්මක කරන්නට තිබෙන්නේ. තු ඉතාමත් ඉක්මනින් තරග සංවිධායක ජවුසි මහත්මයා මෙම ස්ථානයට සම්බන්ධ වන ඒ අනුව පන්දු පහරක් එල්ල කරන ස්කාලේ කලාපේ හරහා ලකුණු 4යි. ඒ නිපන්දු අධ්‍ය විනිසුරු තුමනි ඒ නිපන්දුවකට එල්ල කරන ලද පහරක් ඒ අනුව තවත් ලකුණු 5ක් එකතු වෙනවා. ඒ අනුව ලකුණු තත්ත්වය ලකුණු 30යි පිය ක්‍රීඩාලෝලී හිතවතුනි ලකුණු තත්ත්වය ලකුණු 30 දක්වා ඊළඟ තිබෙන දැන් නිදහස් පහරක අවශ්‍යතාවය. ආයවර පහරක් එල්ල කරනවා වේගයෙන් පන්දුව කරා ගමන් කරනවා උඩ පන්දුව රැකගත්තත් එය දැවී යාමක් නොවේ පිය ක්‍රීඩාලෝලී අසරණීට හේතුව නිදහස් පහරකේ වාසිදායක තත්ත්වය ලැබුණට ලැබී තිබෙනවා. ලකුණු තත්ත්වය ලකුණු 20
ලකුණු 31යි. දර්ශනීය පහරක් කෙල්ල කරන අය ආවුඩ පාන්දු අතෑර දැමුවා අපේ ක්‍රීඩාලෝලී අසන්නනි. නැවතත් ආය ලකුණු 6ක් පාඩ සඳහන් කළා. දුර්වල පන්දු රැකීමක් කෙවර ලොනන් කලාපේ පන්දු රැකීමේ සිටි ක්‍රීඩකයා යනවා දර්ශනීය ලොෆ්ට් ඩවුන් ඩ්‍රයිව් පහරකින්. යනවා නැවතත් ආයවලා දර්ශනීය ලොෆ්ට් ඩවුන් ඩ්‍රයිව් පහරක් එයත් අතෑර දමන අපේ ක්‍රීඩාලෝලී හිතවතුනි. යනවා තවත් එක් පන්දුවක් පමණයි මා සිතන්නේ ඉතුරුව තිබෙන්නේ. සමහර තවත් පන්දු දෙකක් ඉතුරුව තිබෙනවා. යනවා ඉර්ෂාඩ් රයිට් අමෝදිකට ආකාරයෙන් පන්දු යවනවා. ආයවලත් පන්දු පහරක් කෙල්ල කෙන පොයින්ට් කලාපේ හරහා එක ලකුණ ප්‍රතිමාරු කර ගන්න ලකුණු තත්ත්වයේ ලකුණු 39 දක්වා ඉහළ නැග තිබෙන්නේ අපේ ක්‍රීඩාලෝලී හිතවතුනි. ලකුණු 39යි ලකුණු තත්ත්වය. නැවතත් රයිට් ආමෝද විකට් ආකාරයෙන් පන්දු යැවීම සඳහා එවලත් පහරක් එල්ල කරන ලෝනන් කලාපයටයි පන්දුව ගමන් කරන්නේ. එක ලකුණයි දෙවන ලකුණ කලා වේගයෙන් ප්‍රතිමාරු කර ගන්න අපේ ක්‍රීඩාලෝලී හිතවතුනි. ඒ අතර වාරයේ පන්දුව ලබා දෙනවා. ඒ අනුව දුවාදී දවා ගැනීමට හසු කර ගන්නවා. ලකුණු තත්ත්වයේ ලකුණු 40යි. තාමත් ඉක්මනින් 2003 ක්‍රීඩකයන් සහ 2004 ක්‍රීඩකයන් මීළඟ තරගය සඳහා සම්බන්ධ වේ යුතුයි. තාමත් ඉක්මනින් සමයට ක්‍රීඩා අට්ටාලයට කාසිය වාසී උරගා බැලීම සඳහා ඒ වගේම 2015 ඒ ක්‍රීඩකයන් සහ 2000 ක්‍රීඩකයන් පැමිණෙන කාසිය වාසී උරගා බැලීම සඳහා 41ක් අවශ්‍යයි පී ක්‍රීඩාලෝලී හිතවතුනි. ලකුණු 41ක් අවශ්‍යයි. මේ අවසන් මහා තරගයක දොරගලු විවර කර ගන්නවා නම් ඔවුන්ට අනිවාර්යයෙන්ම ලකුණු 41ක් අවශ්‍යයි. අපේ සුපර් සික්ස් අනොතුන ඒ කණ්ඩායමේ නායකවරයා සහ 94 B නායකවරයා සම්බන්ධ වන්නේ 2015 A නායකවරයා සහ 2000 නායකවරයා සම්බන්ධ වේ යුතුයි. අපේ ක්‍රීඩාලෝලී හිතවතුනි. සමෝන් සමගින් නෞෂාඩ් ආරම්භක පිටිකරුවන් දෙදෙනා පැමිණ තිබෙන පන්දු යවන ක්‍රීඩකයා ඉර්ෂාඩ් පේ ක්‍රීඩාලෝලී හිතවතුනි. ආහා ප්‍රථම පන්දුව තුලම දවා ගන්න අපේ ක්‍රීඩාලෝලී හිතවතුනි. ඒ අනුව අපේ ක්‍රීඩාලෝලී අසන්නේ ලකුණු තත්ත්වයේ ලකුණු බිඳුවයි අනුවේ ප්‍රථම පන්දුව තුල මේ කඩොල්ල බිඳ දමා ගන්න අපේ ක්‍රීඩාලෝලී හිතවතුනි. ඒ අනුව රාම්සි නවක පිටිකරුවා රාම්සි පිය ක්‍රීඩාලෝලී හිතවතුනි. ලකුණු 41ක ඉලක්කයක් හවා යමින් සිටින්නේ. 1992 ක්‍රීඩකයන් ආයවල පහරක් කෙල්ල කරන එක ලකුණකට ප්‍රතිමාරු කර ගන්නා වේගයෙන් දිව යනවා. නමුත් එක ලකුණක් පමණයි ලබා ගන්නේ. ආයවල දර්ශනීය පුල් පහරක් කෙල්ල කළා. ආය ලකුණු 4ක් පිය ක්‍රීඩාලෝලී අසලනේ පන්දු යවන ආයතනම සතුටුදායක තාත්තේක නොවේ සිටින්නේ. නමුත් දර්ශනීය පුල් පහරක් කෙල්ල කළා. අංක සමෝන් පිය ක්‍රීඩාලෝලී අසලනේ ලකුණු 41ක ඉලක්කයක් හවා යමින් සිටින්නේ ඔවුන්.
94 B ක්‍රීඩක කණ්ඩායමේ නායකවරයා සහ 1993 A කණ්ඩායමේ නායකවරයා ඉතාමත් ඉක්මනින් සම්බන්ධ විය යුතුයි මෙම ස්ථානයට. යනු ලකුණු තත්ත්වය ලකුණු 5යි පිය ක්‍රීඩාලෝලය අසන්නනි. ආයවරාත් එම ස්ථානයේමයි පන්දු පහර. ආය ලකුණු 6ක් යනුවේ දැන් ඉතාමත් තියුණු තරගයක් ආරම්භ වෙ තිබෙනවා පිය ක්‍රීඩාලෝලය අසන්නනි. යනු සමෝන් දර්ශනීය පුල් පහරක් එල්ල කරමින් තවත් ලකුණු 6ක් ලබා ගන්නා පිය ක්‍රීඩාලෝලයේ හිතවතුනි. ලකුණු තත්ත්වය ලකුණු 11යි පිය ක්‍රීඩාලෝලයේ හිතවතුනි. ලකුණු තත්ත්වය ඒ අනුව නිපාන්දුවකට එල්ල කරන ලද ලකුණු 4ක්. ඒ අනුව දැන් තත්ත්වය විතාවත් තියුණු තීරණාත්මක තත්ත්වයකට පත්ව තිබෙන්නේ. ලකුණු තත්ත්වය ලකුණු 16යි. තවමත් ප්‍රථම පන්දුවාරයවත් අවසන් නැහැ පිය ක්‍රීඩාලෝලය අසන්නනි. ලකුණු 41ක් කපා යන්නේ මේ 1992 ක්‍රීඩකීන්. ඔවුන් මේ තරගය අවසන් කොට නැහැ යනුවේ. යනු නිදහස් පහරකේ දැන් නිදහස් පහරකේ වාසිදායක තත්ත්වය ලබාගෙන තිබෙන්නේ. ආයවර පන්නා දැමූ පන්දුවක් තියුණු පන්නා දැමූ පන්දුවක් පිය ක්‍රීඩාලෝලයේ හිතවතුනි. ඒ අනුව ප්‍රථම පන්දුවාරය අවසන් වන විට ලකුණු තත්ත්වය ලකුණු 16යි පිය ක්‍රීඩාලෝලයේ හිතවතුනි. 1994 B කණ්ඩායමේ නායකවරයා ඉතාමත් ඉක්මනින් පැමිණිය යුතුයි මෙම ස්ථානයට. Mohammad Faiz then Mohammad Faiz then කැඳවා තිබෙනවා පිය ක්‍රීඩාලෝලයේ හිතවතුනි. පන්දු යැවීම සඳහා right arm over the wicket ආකාරයෙන් කැඳවා තිබෙනවා Mohammad Faiz. ඒ අනුව මේ තරගයේ ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් මහා තරගයට සුසුකම් ලබන පිය ක්‍රීඩාලෝලයේ හිතවතුනි. ඒ අනුව ගෝල්ඩන් ආසියාට පායිසේවර පන්දු පහරක් එල්ල කරන ලෝනවන් කලාපයටයි පන්දුව ගමන් කරන්නේ. එක ලකුණකට ප්‍රතිමාරු කර ගන්නවා. ඒ අනුව ලකුණු තත්ත්වය ලකුණු 17යි පිය ක්‍රීඩාලෝලයේ අසන්නනි. ලකුණු 41ක් කපා යන්නේ. තවත් ලකුණු 24ක් අවශ්‍යයි පන්දු 8ක් තුල. ලකුණු 24ක් අවශ්‍යතාවය සමාන පන්දු 9ක් තුල ලකුණු 24ක් අවශ්‍යයි. ආයවර වයිට් පන්දුවක් පිය ක්‍රීඩාලෝලයේ හිතවතුනි. ලකුණු තත්ත්වය ලකුණු 18 දක්වා ඉහළ නැග තිබෙන්නේ. ලකුණු පූර්ව ලකුණු 18 දක්වා දැන් ඉහළ නැග තිබෙන බව පෙනෙන්නට තිබෙන්නේ. ඒවර ෆුල් ටොස් පන්දුවක් එවු කරන්නේ. පන්දු පහර ඉස්කාලේ කලාපයෙන් උඩ පන්දුව අතර දමනවා. ඒ අතර වාරේ එක ලකුණයි. දෙවන ලකුණ කරා වේගයෙන් දිව යනවා පිය ක්‍රීඩාලෝලයේ හිතවතුනි. ලකුණු තත්ත්වය ලකුණු 20යි. දැන් මේ තියුණු තරගය තුල මෙවැනි උඩ පන්දු අතර දැමීම සමාව දිවෙන කි කාරණාවක් පිය ක්‍රීඩාලෝලයේ හිතවතුනි. යනෝ ෆයිස් එවරත් පන්දු පහර එල්ල කරන එක ලකුණයි. දෙවන ලකුණ කරාට උත්සාහ කරන නමුත් නැවතත් ලකුණ ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන ලකුණු තත්ත්වය ලකුණු 21යි පිය ක්‍රීඩාලෝලයේ හතන් ආසන්නනේ. ලකුණු 41ක ඉලක්කයක් දැන් හඹා යමින් තිබෙන්නේ. මේ පන්දුවට පහර දෙන 1992 ක්‍රීඩකීන්. ආයවරත් පහරක් එල්ල කරනවා. ෆලෝත්‍රු එක තුලම උඩ පන්දුවක් හැටියට ෆයිස් රැක ගන්නා විට ඔවුන්ගේ ප්‍රබල මේ කඩුලක් දැන් බිඳ වැටෙනවා පිය ක්‍රීඩාලෝලයේ හිතවතුනි. ලකුණු තත්ත්වය ලකුණු 21යි පිය ක්‍රීඩාලෝලයේ හිතවතුනි. ලකුණු 21 දක්වා ඉහළ නැග තිබෙන්නේ. යනු නවක පිටිකරුවා හැටියට පැමිණෙන ක්‍රීඩකයා මොහොමඩ් මෆාස් පිය ක්‍රීඩාලෝලයේ අසන්නනි. අංක 7 අංක 1 ජර්සිය පැළඳගෙන පැමිණෙන ක්‍රීඩකයා ශ්‍රී ලංකාව බිහිකල අග්‍රගණ්‍ය තුන්වෙනි ක්‍රීඩකයා තිසර පෙරේරා පැළඳ සිටි ජර්සි අංකය මේ ජර්සි අංකය පිය ක්‍රීඩාලෝලයේ හිතවතුනි. ලකුණු තත්ත්වය ලකුණු 21යි. තවත් ලකුණු 20ක් අවශ්‍යයි මේ තරගයේ ජයග්‍රහණය කරනවා නම්. ආයවරත් පහරක් එල්ල කරනවා. නමුත් ෂොට් කවේ කලාපයෙන් දුරවල පන්දු රැකීමක් එවර එක ලකුණක් ලබාගෙන දෙවන ලකුණවත් ලබා ගන්නට තිබුණා. නමුත්
දුර්වල කඩළු අතර දිවීම අපේ ක්‍රීඩාලෝලි අසන්නනි යන සමෝන් දෙවි යන අපේ ක්‍රීඩාලෝලි අසන්නනි සමෝන් දුර්වල ක්‍රියාවක් සිදු කළේ ලකුණු දෙකක් ලබා ගැනීමට තිබූ තත්ත්වය ඔව් ඉතාමත් ලෙහෙසියෙන් ඒ ලබා නොගැනීමට තීරණය කරා නමුත් එය සමාව දෙවි නොකි තත්ත්වය අපේ ක්‍රීඩාලෝලි අසන්නනි අතර වාරයේ තමාට කඩුල්ලෙන් වාන්දි ගෙවීමට සිදු වුණ අපේ ක්‍රීඩාලෝලි හිතවතුනි ඒ අනුව ලකුණු තත්ත්වය ලකුණු තත්ත්වය ලකුණු 22යි පිය ක්‍රීඩාලෝලේ හිතවතුනි රහුමාන් නවක පිටිකරුවා හැඩයට පැමිණ සිටින්නේ පිය ක්‍රීඩාලෝලේ අසන්නනි ඒ අනුව ලකුණු තත්ත්වය ලකුණු 22යි තවත් ලකුණු 19ක් අවශ්‍යයි මේ තරගයේ ජයග්‍රහණය කිරීමට අවසන් පන්දු වාරයයි ඉසාම් පිය ක්‍රීඩාලෝලේ හිතවතුනි නවක පන්දු යවන මොහමඩ් ඉසාම් පාන්දු යවන එවර වයිට් පාන්දුවක් දුර්වල පාන්දුවක් එවර ඒ අනුව ලකුණු තත්ත්වය ලකුණු 23යි ලකුණු 23යි පිය ක්‍රීඩාලෝලේ හිතවතුනි තවත් පාන්දු 5යි ලකුණු 18යි එවරත් පහරක් එල්ල කළා නමුත් එයත් ඒ අනුව දැන් ලකුණු තත්ත්වය ලකුණු 24යි තවත් ලකුණු 17ක් අවශ්‍යයි පිය ක්‍රීඩාලෝලේ හිතවතුනි ලකුණු 17ක අවශ්‍යතාවයක් දැන් තිබෙනවා ආයවරාති තාමාති වුණු පන්දුව පාදිය තුලින් රිංගා ගියා පන්දුව පිය ක්‍රීඩාලෝලේ හිතවතුනි මා සිතානේ තියුණු යෝක පන්දුවක් යොමු කළේ වේගී අඩාල කරමින් යොමු කළේ යෝක පන්දුවේ පාදිය තුලින් රිංගා ගියා පිය ක්‍රීඩාලෝලේ හිතවතුනි දැන් තත්ත්වය ආයවරත් පන්දු පහරක් එල්ල කරා එක ලකුණට පැතිමාරු කර ගන්නවා ඉතාමත් ඉක්මනින් ඒ අනුව තරගය දැන් තියුණු මූණුවරක් ගෙන තිබෙනවා පිය ක්‍රීඩාලෝලේ හිතවතුනි මේ තරගය ඒ වර උඩ පන්දුව රැකගත්තා ඒ අනුව දැන් මේ තරග මාලාවේ අවසන් මහා තරගයක් කරා අවසන් මහා තරගයක් කරා 1995 ක්‍රීඩකයන් ජයිලානි ජාතික පාසල් ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරග මාලාවේ ගෝල්ඩන් කාල සටහන තුළ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා පිය ක්‍රීඩාලෝලේ හිතවතුනි ඒ අනුව තියුණු තීරණාත්මක තරගයක් තුළ ඒ අනුව මා කල්පනා කළේ 1995 කණ්ඩායමේ සමාජිකයන්ගේ පිය පිරිතවරුන් සහ මේ පාසිතන්නේ ඔවුන්ගේ දුවා දරුවන් දැඩි පීඩ ප්‍රබෝධයට පත්ව තිබෙන ඔවුන් අවසන් මහා තරගයක් කරා සුදුසුකම් ලබනවට මේ කුසලානය අනුපා ක්‍රීඩකයන් දැන් ඔවුන්ගේ සාක්කුවේ ලබාගෙන තිබෙන පිය ක්‍රීඩාලෝලේ ලැබී තිබෙන්නේ පිය ක්‍රීඩාලෝලේ අසන්නනි 2004 ක්‍රීඩකයන්ටත් මේ අවසන් මහා තරගයක්